දවසේ සිටුවිලි. දානියල් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ ගැඹුරින් අධ්‍යයනය කරන්නට දැන් බලාපොරොත්තු වෙනවා. දැන් මේ සිහිනය තියෙනවා කල්දිවරුන්ට කැඳවනවා ඔවුන්ට විස්තර කරන්න බෑ. එවිට 8 වෙනි වගන්තියේ දානියල් රජතුමා ඉදිරියට එනවා. සවන් දෙන්න රජතුමා දානියල් ගැන කියන දෙයට. අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය අනුව බෙල්ටෙෂර් කියා නම් කරන ලද දේවානුභාවය ඇති දානියල් මා ඉදිරියට ආවේය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි. මන්ත්‍රණකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂර් ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අභිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මේයයි එහි තේරුම මට පහදා දෙන්න. ප්‍රියදෝනි ඔබට ඇහුණාද නෙබුකඩ්නේසර් කිතුණුවෙක් නෙමෙයි. ඔබ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල තියෙනවා, ඉන්නවා. ඔබට මේ අභිරහස විස්තර කරන්න පුළුවන්. ප්‍රියාතර සහෝදරනි, කොපමණ සාක්ෂියක්ද මේ? රජතුමා කියනවා අර මන්ත්‍රකාරයන් කාටවත් බෑ බෙල්ටෙෂර්. නමුත් ඔබට පුළුවන්. ඊට පුළුවන් කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල තිබෙනවා. මේ අන්න ජාතික රජතුමා දානියල්ගේ ජීවිතයේ බලමුවම දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුළ සිටින බවට ඔහුට පෙනෙනවා, ක්‍රියාවල් වලින් ඔප්පු වී තිබෙනවා. බලන්න 9 වෙනි වගන්තිය මොනවද කියන්නේ කියලා. මන්ත්‍රණකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂර් ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අභිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මේයයි එහි තේරුම මට පහදා දෙන්න. දෙවනි වතාවටත් කියනවා මම දන්නවා දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුළ ජීවත් වෙනවායි කියලා. 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියට සවන් දෙමු. මේ ස්වප්නය නෙබුකද්නේසර් රජු වන මා දුටිමි. එම්බා බෙල්ටෙෂර් එහි තේරුම මට දන්වන්න. මන්ද මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක්කෙනෙකුටවත් එය නොකළ හැකි විය. එහෙත් දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකිය. දේවානුභාවය දෙවියන් වහන්සේගේ ආත්මේ 3 වතාවක් නෙබුකඩ්නේසර් දානියල් දෙවියන් වහන්සේ එක්ක තිබෙන බැඳීම ගැන කතා කරනවා. ප්‍රියද සහෝදරනි, කොපමණ විශිෂ්ට ආදර්ශයක්. ලංකාවේ හැම කිතුණුවෙක්ම මෙලෙස ජීවත් වෙනවා නම්, කිතුණු නොවන අය දකින්නවා නම්, කිතුණුවන් වන අප තුළ දෙවියන් වහන්සේගේ ආත්මය වැඩ වසින බවට. එනම් ප්‍රියද සහෝදරනි, සුභාරංචිය දේශනා කරනවා නෙමේ, අපි සුභාරංචියක් බවට. නමුත් අවාසනාවක මෙන් අපේ සභාවල් දිහා බැලුවාම සමහර ඇදහිලිවන්තයන් සුභාරංචි පණිවිඩකරුවන් වූ නමුත් ඔවුන්ගේ ජීවිතයෙන් සුභාරංචිය ප්‍රකාශ වන්නේ නැහැ. ඔවුන් පණිවිඩකරුවන්. නමුත් සුභාරංචිය මුල් ඇදලා නැහැ. වර්ධනයක් වෙලා නැහැ. ඔවුන් සුභාරංචියක් බවට පත් වෙලා නැහැ. යේසුස් වහන්සේ අපට කිව්වාද නුඹලා පොළොවේ ලුණුය, ලෝකේ ආලෝකය කියලා? ඇයිද මේ වහන්සේ මේ ප්‍රකාශනය කළේ? ප්‍රියද සහෝදරනි, හරි සරලයි. ලුණු තිබෙන්නේ කෑම රසවත් කරන්නයි. කොච්චර වටිනා දෙයක් අපි යුවත් ඒකට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය නැතිනම් ඒ කෑමේ රසයක් නෑ නේද? කොච්චර ලස්සන ගෙයක් නිර්මාණය කළත් ඒ නිවසට විදුලිය නැතිනම් ඒ නිවසේ අලංකාරය දකින්න බැහැ නේද? ආලෝකයක් තියෙන්නේ අඳුරක් නැති කරන්නටනේ. ප්‍රියතර සහෝදරනි, මම මෙතන දකින්නේ මෙයයි. දානියල් අඳුර මකන කිතුණුවෙක් මෙතන. දානියල් ජීවිතවල රසවත් කරන්නව ශ්‍රේෂ්ඨ නායකයෙක්. අපි ඒ දේවල් ගැන ඉගෙනගෙන හත්පසින් වෙනස් ජීවිතයක් ගත කිරීම කොපමණ අප්‍රසන්නද? ප්‍රිය සහෝදරනි, අපි පාස්කු මංගල්‍යයට දැන් ළඟා වෙනවා. පාස්කු මංගල්‍ය ළඟා වෙන විට මගේ මනසට එනවා යේසුස් වහන්සේ දමස්කස් නුවරදී පාවුල්ට එළිදරව් වුණා. එළිදරව් වුණයින් පස්සේ අපිට කියනවා ගලාති පොතේ පාවුල් අරාබියට ගිහියයි කියලා අවුරුදු 3කට. ප්‍රියාදර සහෝදරනි, ගලාති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 17 ඉඳලා 18 දක්වා
මේ ප්‍රකාශ වෙනවා. මට කලින් ප්‍රේරිතවරයන්ව සිටිය අය හමුවන පිණිස යෙරුසලමට ගියේවත් නැත. එසේ නොව මම වහාම අරාබියට ගොස් පසුව දමස්කයට පැමිණියමි. පේදුරු හමුවීමට මා යෙරුසලමට ගියේ තෙවසරකට පසුය. ප්‍රියත සහෝදරනි, ඔව් මොනවද කරන්නේ? උත්ථාන වූ යේසුස් වහන්සේව මුණ ගැසුණ වෙලාවේදී ඔහු අරාබියට ගිහිල්ලා අවුරුදු 3ක කාල පරිච්ඡේදයක් ගත කරනවා. මම විශ්වාස කරනවා මෙයයි සිදු වුණේ. ඔහු යේසුස් වහන්සේගේ පාදපාමුල සිටියා. ඔහු දෙවියන් වහන්සේගේ පාදපාමුල ඉඳලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඔහු යේසුස් වහන්සේ සමග ගැඹුරට පාතැබුවා. ප්‍රිය සහෝදරනි, එවැනි ගැඹුරකින් තමයි දෙවියන් වහන්සේගේ මහිමය අප තුළින් විහිදෙන්නේ. ආයත අපිට කියනවා ක්‍රියාපොතේ අපොස්තලරුන්ව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට කියනවා සුභාරංචි ආයි දේශනා කරන්න එපයි කියලා. හැබැයි මේ අපොස්තලරුන් දෙන පිළිතුරු අනුව බලන්න මේ දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රියා කරපු අය කිව්දේ ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේද යොහාන්ගේද නිර්භීතකම දුටු ඔවුහු මව්විත වූහ. ඔවුන් යේසුස් වහන්සේ ඇසුරෙහි සිටිය බවත් ද පෙනී ගියේ. ප්‍රිය සහෝදරනි, ඔහුල මවිත වෙනවා. මේගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු නූගත් අය. තවත් අනුවාදයේ කියන අපණ්ඩිතයන් කියලා. නමුත් මේ අය ශ්‍රේෂ්ඨයි දැන්. බලවතුන් ලෙස කතා කරනවා, බලවතුන් ලෙස හැසිරෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය ඔවුන් තුළ වැජබෙනවා. මිනිස්සු කියනවා එහෙනම් රහස මේ යේසුස් වහන්සේ සමග කාලය ගත කරපු අය නිසා නේද? ප්‍රිය සහෝදරනි, කුමන පසුබිමකින් ආවත් යේසුස් වහන්සේගේ පාමුල ගත කරන මිනිසයා ඒ ජීවිතය වෙනස් වෙනවා. කොපමණ කිලුටු අතීතයක් තිබුණත් යේසුස් වහන්සේගේ පාමුල වාඩි වෙන මිනිසයාගේ ජීවිතයේ වෙනසක් තිබෙනවා. ඒ වෙනස ඇතිවන්නේ දෙවියන් වහන්සේ එක්ක මා ගත කරන කාලය අනුව මම එතුමාට ලං වෙනවත් සමගම එතුමාගේ ප්‍රේමයෙන් මගේ හදවත පිරෙනවා. එතුමාගේ ගෞරවයෙන් මාව ආරක්ෂා කරනවා. මගේ පෞකාර සිතුවිලි මම එතුමාගේ පාදපාමුල තබලා දුබල මිනිසෙක් වනවා බලවත් මිනිසෙක් බවට පත් වෙනවා. රජතුමා කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුලයි. මිනිසයන් ඔබව දකින විට යේසුස් වහන්සේව මිනිස්සු දකිනවාද? ඔබ ක්‍රියා කරන විදියට මිනිස්සු යේසුස් වහන්සේ ඔබ තුල දකිනවාද? ඔබ දේශනා කරන කල මිනිස්සු යේසුස් වහන්සේව දකිනවාද? ඔබගේ පවුලේ වැඩ කටයුතු පවුලේ භාර්යාවට සලකන ආකාරයට යේසුස් වහන්සේව මිනිස්සු දකිනවාද? ඔබ දරුවන්ට සලකන ආකාරය මිනිස්සු දැක්කම යේසුස් වහන්සේව දකිනවාද? ඔබ සභාවේ අය සමග ඇසුරු කරන විට මිනිස්සු යේසුස් වහන්සේ දකිනවාද? මගේ අවධානය එතනට යොමු වෙනවා විතරක් නෙමෙයි. අපි සෑම දෙනාම යේසුස් වහන්සේ මෙන් ජීවත් වන්නට උත්සාහ කරමු. හැබැයි ඒක මානසික උත්සාහයක් නෙමෙයි. උන්වහන්සේගේ පාද පාමුල සිදුවෙන්නා වූ ක්‍රියාදාමයක්.